බාලකාර, තෙජකාර, නම්බුකාර මාගේ ගම්බාර අප්පච්චි ඇතුළු සතරවරන් දේහාන්තරන් වහන්සේගේම පිහිටයි ඔබ හැම දිනාටම. ඒ වගේම නිදුක් නිරෝගීමත් සුබ දවසක් වේවා ඔබ හැම දිනාටම. ඉතින් දරුවනේ මගෙන් බොහෝ දරුවන් කමෙන්ට් කරලා අහලා තිබ්බා මෑණියනේ ඔබතුමිය මොනවද කරන්නේ මේ වරම්මාලාව තුලින් කියලා. ඒ කියන්නේ පුතේ මම මෙහෙමයි මම අඳුන බලනවා, ඒ වගේම ආරුඩිනුත් වැඩ කරනවා, ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර වැඩ ටික කරනවා. ඒ කියන්නේ යන්ත්‍ර වමනා කෙනෙකුට යන්ත්‍ර දානවා. ඒ වගේම නිවෙස් වල තියෙන දෝෂ අයින් කරනවා. නිවෙස් වලට ගිහිලා ආරස්සාවල් මාලා ඒ කියන්නේ ආරස්සාවල් කරලා එනවා. ඒ වගේම කිරි ත්‍රීම් වලට වගේ යනවා. ඒ කියන්නේ තමන්ගේ නිවසේ කිරි උතුරා ගන්න තියෙනවා නම් ඒ වගේම තමන්ගේ වෙළඳ ව්‍යාපාරවල දිනුවට ඉතින් ඒවා කරනවා. ඒ වගේම කියන්නේ වශී කර්ම ටිකක් කරනවා. ඒකත් අර හේතු සාධක ඇතුව සාධාරණ හේතු මත එහෙම නැතුව ඒ වශී පස්සේ එළවගෙන යන්නේ. ඒ වගේම කියන්න ඕන බොහෝ පිරිසක් එනවා. බොහොම කනගාටුයි. මම අඳුන බැලුවට මේ වස්තු සම්බන්ධව, ඒ කියන්නේ නිදහන් වස්තු සම්බන්ධව බලන්නේ නැහැ. මොකද අර යම් කෙනෙක් ඇවිල්ලා සත්ත්ව බලනකොට නම් කියනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඊට අමතරව නම් පුතේ මම නිදහන් පසුපස යන්නේ නැහැ. ඒ වගේම තමයි මම බෝධි පූජා තියෙනවා. ඉතින් ඒ වගේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒ දරුවගේ දෝෂ අයින් කරනවා. ඒ වගේ වරම්මාලා තියෙන අයට වරම්මාලා ඒ කියන්නේ බලවත් කරලා දෙනවා. ඒ කියන්නේ දැන් ඔය වරම් පරිස්සාවට වගේ එනවනේ. ඉතින් ඒ වගේ දේවල් සිදු වෙනවා මේ ස්ථානයේ. ඒ වගේම ඔබ කියන්නේ හැමතෙම දැනගන්න තමයි මම මේක කියන්නේ අර අහලා තිබ්බහන්දා. ඉතින් ඒ වගේ මගේ දෙවොලෙන් මේ වරම් කටයුතු පැත්තෙන් ඒ වගේ දේවල් කරනවා. ඉතින් තව බොහෝ දේවල් තියෙනවා. ඉතින් මම මේ කෙටියෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔබ හැමතත් යම්කිසි තමන්ගේ භූමිය සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් තමන්ට යන්ත්‍රයක් සකස් කරගන්න ඕන නම් අපල වලට ඒ වගේම තමන්ගේ දියුණුවට ඒ වගේ නොඑක් ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ හැම දෙයක්ම මේ ස්ථානෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ට වරම් පරිසාවක් කරගන්න උවමනා තියෙන දරුවෙක් නම් ඒ දරුවාට පැමිණ ඒවා පරිසා කරගෙන වරම ශක්තිමත් කරගන්න. ඒ කියන්නේ වරම් බලවත් කරන්න. ඒ වගේම තමන්ගේ දෙවොල කඩාකප්පල් තියෙනවා නම් ඒ දෙවොල් තියෙන හිර දෝෂ දුරු කරලා ස්ථානයේ සද්ද පූජා තියා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට උවමනා කෙනෙක් ඉන්නවා නම් මාගේ මේ දුරකථනයේ අංකයට පණිවිඩයක් දීලා හරි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ ටික තමයි මට කියන්න උවමනා වෙලා තිබ්බේ. ඒ වගේම තමයි තමන්ගේ යම් කටයුත්තක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න තමන් කැමති නම්. ඒ කියන්නේ පුතේ තමන්ගේ කැමැත්ත පරිදිනේ සිද්ධ වෙන්නේ කොයි දේත්. ඒ නිසා එහෙම තියන අය ඉන්නවා නම් කියන්න. ඒ වගේම දැන් භූමි ගැටලු සම්බන්ධව ඔබතුමිය පැමිණෙනවාද අපේ භූමි බලන්න කියලා අහලා තිනවා. ඔව් දරුවනේ එහෙම මට දැන්නුවොත් මම ඒ ස්ථානෙට ගිහිල්ලා ඒ භූමි පරිසාව කරනවා. ඉතින් ඒ තමන්ට වමනා පරිදි කටයුතු කරලා දෙනවා මාගේ ශ්‍රී ගම්බාර සත්පත්තිනි දෙවොලෙන්. ඒ වගේම තමයි පුතේ මේක සමා වෙන්න ඕන. ඒ කියන්නේ මගේ කලින් තිබ්බ YouTube channel එකේ ඒක නැති වුණා. ඉතින් ඊට පස්සේ තමයි දැන් මේ අලුත් එක හදලා තියෙන්නේ. මොකද බොහෝ දරුවන් ඒ ඔස්සේ කමෙන්ට් කරලා තියෙනවා, ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒ හින්දා සමා වෙන්න කියනවා. දැන් මේ අලුත් account එකට එකතු වෙන්න කියනවා. ඉතින් තමන්ගේ යම්කිසි ගැටලු තියෙනවා නම් දන්වන්න. ඉතින් ඔයාලගේ අදහස් කියන්න. ඒ වගේම මම මේ මාසේ 15 විතර පුතේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යනවා. ඉතින් මාගේ මේ අඩවියේ එහෙම නැත්නම් ගමාවට කෙනෙක් ඉන්නවා නම් යන්න උවමනා දරුවෙක් ඉන්නවා නම් මා සමග යෑමට හැකියාව තියෙනවා. ඒ ගිහින් ඇවිල්ලා අලුත් නුවර යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාගේ වරන් හිමි ඔබ සැමටත් අනිකුත් සියලුම දරුවන්ටත් යහපතක් වේවා. ඒ වගේම නිදුක් නිරෝගී භාවයත් වේවා. උතුම්
බලකාරප්පච්චිගේම පිහිටයි ඔබ සැම දිනාටම.